අයිබෝන් හැමෝටම අද මම ඔයාලා එක කතා කරන්න යන්නේ මගේ ජීවිතයට ගොඩක් බලපෑම් කරපු ලෝකේ පුරා මිලියන ගණනක් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරපු පොතක් ගැන කතා කරන්න. ඒ තමයි ස්ටීවන් කෝවිගේ The 7 Habits of Highly Effective People කියන පොත. ඉතින් ඔයත් ඔයාගේ වැඩ කටයුතු තව තවත් සාර්ථක කරගන්න ජීවිතේ දියුණුවක් දකින්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් මේ ඔයාගේ ජීවිතය වෙනස් කරන ඵලදායී පුරුදු 7න් පළවෙනි පුරුද්ද තමයි ක්‍රියාශීලී වීම. මේ ක්‍රියාශීලී වීම කියන එකෙන් මේ පොතේ අදහස් වෙන්නේ ඔයාගේ ජීවිතයේ වගකීම ඔයාම ගන්න ඕනි කියන දේ. ඒ කියන්නේ ඔයාගේ අවට විවිධ තත්ත්වයන් වලට විවිධ සිද්ධි වලට පරිසරයට එහෙම නැත්නම් අනිත් මිනිස්සුන්ට දෝෂාරෝපණය කරන්නේ නැතුව ඔයාගේ ජීවිතයේ සිද්ධ වෙන දේවල් වල වගකීම ඔයාම අරගන්න ඕනි කියන එක. මේකෙදි වැදගත් වෙන කාරණාවක් තමයි ඔයාට පාලනය කරන්න පුළුවන් දේවල් ගැන විතරක් හිතලා කටයුතු කරන එක. ඔයාගේ පාලනයෙන් තොර දේවල් ගැන හිතලා කාලය නාස්ති කරනව වෙනුවට ඔයාට කරන්න පුළුවන් දේ ගැන විතරක් අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් මේ පොතේ හැටියට දෙවැනි ඵලදායී පුරුද්ද තමයි අවසාන ඉලක්කය හිතේ තියාගෙන ආරම්භය ගැනීම. ඒ කියන්නේ ඔයා ඕනෑම දෙයක් පටන් ගන්නකොට අවසානයේදී ඔයාට මොනවද ලැබෙන්න ඕනේ කියලා පැහැදිලි දැක්මක් ඔයාගේ හිතේ තියෙන්න ඕනේ. ඔයාගේ ජීවිතයේ වටිනාකම් මොනවද? ඔයාගේ ජීවිතයේ ප්‍රමුඛතා මොනවද කියලා තීරණය කරගෙන ඔයාගේම ජීවිතයේ මෙහෙවරක් ඔයා හදාගන්න ඕන. තුන්වෙනි පුරුද්ද තමයි වැදගත්ම දේ මුලින්ම කිරීම. මේකෙදි අවධාරණය කරන්නේ කාලය කළමනාකරණය කරගැනීමේ වැදගත්කම. ඵලදායී මිනිස්සු යාළගේ ජීවිතවල හදිසි දේවල් වලට නෙවෙයි මුල් තැන දෙන්නේ වැදගත්ම දේවල් වලට. ඉතින් ඔයත් ඔයාගේ ජීවිතේ තීරණ ගැනීමේදී හදිසි දේවල් වලට මුලින්ම අවධානය යොමු කරන්නේ නැතුව ඔයාගේ ජීවිතේ වැදගත්ම දේවල් වැදගත්ම අරමුණු ටික මුලින්ම සාක්ෂාත් කරගෙන ඉන්න ඕනේ. හතරවෙනි පුරුද්ද තමයි win-win mindset එක. අපේ ජීවිතවල වැදගත්ම දෙයක් තමයි මේ මානව සබඳතා කියන්නේ. ඒ කියන්නේ අපි අනිත් මිනිස්සුත් එක්ක පවත්වන සම්බන්ධතාවවල ස්වභාවය. මේ පුරුද්දේදී අවධාරණය කරන්නේ අපි හැම වෙලාවම අපිට පුරුද්දක් තියෙන්න ඕනේ හැම අවස්ථාවකම හැම දෙනාටම හොඳම ප්‍රතිඵල ලැබෙන විදිහ විසඳුම් හොයන්න. මේක නිකන් පුරුද්දක් විතරක් නෙවෙයි හැමනිතරම හැමෝම සතුටු වෙන වඩා හොඳ ක්‍රමයක් හොයා ගැනීමේ පියවරක්. මේකෙදි වැදගත්ම දේ තමයි ඔයා හැම සම්බන්ධතාවයකින්ම දෙගොල්ලන්ටම වාසි ලැබෙන විදිහේ දේවල් තමයි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් මේකත් ලෝකේ ඵලදායී මිනිස්සු අනුගමනය කරන විශේෂම පියවරක්. පස්වෙනි පුරුද්ද තමයි මුලින්ම තේරුම් ගන්න පසුව තේරුම් කරවන්න කියන පුරුද්ද. මේකේ තේරුම තමයි ඔයාගේ අදහස කෙනෙක්ට කියන්න කලින් ඔයා අනිත් කෙනාගේ අදහස්, එයාලගේ හැඟීම්, අවශ්‍යතාවයන් මොනවද කියලා ඇත්තටම අහලා තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා කෙනෙක් එක්ක කතා කරනකොට ඒ කෙනාට පිළිතුරු දෙන්න හිතාගෙන නෙවෙයි ඇත්තටම එයාව තේරුම් ගන්න හිතාගෙන අහන් ඉන්න ඕනේ. මේකෙන් අපිට මිනිස්සු අතර තියෙන විශ්වාසය ගොඩනැගෙනවා වගේම මේක මිනිස්සුන්ගේ ජීවිතවල සාර්ථකත්වයට බලපාන විශේෂම පුරුද්දක්. හයවෙනි ඵලදායී මිනිසුන්ගේ පුරුද්ද තමයි එකට වැඩ කිරීම. අපි හැම නිතරම පුරුදු වෙන්න ඕනි අපිත් එක්ක වැඩ කරන අනිත් අයගේ වෙනස්කම් අගය කරන්න. සමහර වෙලාවට තනි පුද්ගලයෙක් විදිහට අපිට ළඟා කරගන්න බැරි දේවල්, ළඟා කරගන්න බැරි වඩාත් හොඳ විසඳුම්, වඩාත් හොඳ නිර්මාණ ලොකු පිරිසක් එක්ක එකතු වෙලා අපිට කරන්න පුළුවන්. මේ පොතේදී කෝවි අපිට කියලා දෙන 7 වෙනි ඵලදායී මිනිසුන්ගේ පුරුද්ද තමයි කියත මුවහත් කිරීම. මොකද මේ කියත මුවහත් කරනවා කියන්නේ? මෙතනදී මේ කියත කියලා අදහස් කරන්නේ ඔයාගේ ජීවිතේ. මේ පියවරේදී සඳහන් කරලා තියෙනවා ඔයාගේ ජීවිතේ ප්‍රධාන ශේෂ්ඨ 4කින් දිගටම ඔයා තමන්ව දියුණු කරගන්න ඕනි. ඒ ශේෂ්ඨ 4 තමයි ශාරීරික, මානසික, සමාජික සහ ආධ්‍යාත්මික. ශාරීරික ශේෂ්ඨ දියුණු කරගන්න ඔයා ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න ඕනි. හොඳ ආහාර වේලක්, හොඳ ව්‍යායාම රටාවක් පවත්වාගෙන යන පුරුදු වෙන්න ඕනි. මානසිකව ඔයාගේ ජීවිතේ දියුණු කරගන්න ඔයා අලුත් දේවල් නිතර ඉගෙන ගැනීම, පොත් කියවීම, ලිවීම, සැලසුම් කිරීම වගේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න ඕනි. සමාජීය වශයෙන් ඔයා දියුණු වෙන්න නම් ඔයා ප්‍රධාන වශයෙන් යහපත් සම්බන්ධතා, අනෙක් මිනිසුත් එක්ක යහපත් සම්බන්ධතා ගොඩනගාගෙන ඒවා යහපත් ආකාරයට පවත්වාගෙන යන්න ඕනි. සංවේදී බව, අනිත් අයට උදව් කිරීම වගේ දේවල් වලින් ඔයාගේ මේ සමාජීය කියන ශේෂ්ත්‍රයේ කියත මුවහත් වෙනවා.
ආධ්‍යාත්මික වශයෙන් ඔයාගේ දියුණුව ලබා ගන්න නම් ඔයා දවසකට විනාඩි කිහිපයක් හරි මොනවා හරි හිත සංසුනන භාවනාවක යෙදීම, ඔයාගේ ජීවිතේ අරමුණත් එක්ක සම්බන්ධ වීම, ඔයාගේ වටිනාකම් මොනවද කියලා තේරුම් ගැනීම වගේ දේවල් වලින් ඔයාට ඔයාගේ ජීවිතයේ ආධ්‍යාත්මික ශාස්ත්‍රය දියුණු කරගන්න පුළුවන්. ඉතින් මේ The 7 Habits of Highly Effective People කියන පොත ඔයාගේ ජීවිතයට ඉක්මන් විසඳුම්, ෂණික විසඳුම් ලබා දෙන්න පුළුවන් පොතක් නම් නෙවෙයි. මේකේ මූලික වශයෙන්ම කරන්නේ ඔයාගේ චරිතය වෙනස් කරලා ඔයාගේ ජීවිතය යහපත් ආකාරයට ඵලදායී විදියට, තෘප්තිමත් විදියට පවත්වාගෙන යන්න ඕනි පුරුදු ගැන කියලා දෙන එක තමයි මේ පොතේදී කියලා දෙන්නේ. ඉතින් ඔයත් ඔයාගේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න, හොඳ සම්බන්ධතා ගොඩනගා ගන්න, කල්පවතින සාර්ථකත්වය ලබා ගන්න සූදානම් සහ උවමනාවක් තියෙන කෙනෙක් නම් මේ පොත අනිවාර්යෙන් කියවන්න. එහෙමත් නැත්නම් මේ වීඩියෝ එකේ තියෙන පියවර 7 අනුගමනය කරන්න. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් දිගටම මේ විදිහේ වීඩියෝ බලන්න. අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.